අපේ කේබල් ලවර්ස් YouTube channel එකේ වීඩියෝ බලන ඔයාලට නම් අද මේ කතා කරන්න යන චරිතය අමතක වෙන විදිහක් නැහැ. සූර්යදියනි නමින් ජාතික රූපවාහිනී නාලිකාවේ හඬ කවල විකාශනය වුණු එම්ප්‍රස් කී කියන කොරියානු ටෙලි කතා මාලාවේ හිටපු කඩවසම් සෙම්පතියා වුණු තල්තල් ගැන තමයි අද වීඩියෝ එක. අපි මේ තල්තල්ව දැනගෙන හිටියේ යුවාන් අධිරාජ්‍යයේ හිටපු දක්ෂ සෙම්පතියෙක්. එතකොට ප්‍රධාන නිලධාරියෙක් විදිහටනේ. ඒත් ඔයාලා දන්නවද මේ තල්තල්ව චීන ඉතිහාසය ඇතුලේ මහා ඉතිහාසකරුවා කියලා හැඳින්වෙනවා. ඒ ඔහු සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙක් විදිහට විතරක් නෙවෙයි චීනයේ ප්‍රධාන ඉතිහාස ග්‍රන්ථ 24න් 3ක්ම රචනා කරපු විශිෂ්ට බුද්ධිමතෙක් වෙන නිසා. ඉතින් මම කලින් සතියේ ඔයාලගෙන් පෝස්ට් එකක් දාලා ඇහුවා ඊළඟට අරගෙන එන්න ඕනේ වීඩියෝ එක මොකද්ද කියලා. ඒකට ලැබිලා තිබුණු බොහෝට වලින් 76%ක්ම ලැබිලා තිබුණේ කොරියානු ඉතිහාසයට. හැබැයි සමහර අය චීන ඉතිහාසයත් ඉල්ලලා කමෙන්ට් කරලා වෝට් කරලා තිබුණා. ඒ නිසාම මම අද හිතුවා ඔයාලා කාලයක් තිස්සේ මගෙන් ඉල්ලපු මේ චීන කොරියානු දෙකටම සම්බන්ධ වෙන තල්තල් ගැන කතා කරත් හොඳයි කියලා. තල්තල් ගැන කියද්දී ඔයාලට අනිවාර්යයෙන්ම සූර්යදියනි අමතක වෙන්න විදිහක් නැහැ. චීනයේ බලවත්ම අධිරාජ්‍යයක් වුණ යුවාන් අධිරාජ්‍යයේ බිඳ වැටීමට පාදක වුණු කොරියානු ගැහැණිය තමයි කී අධිරාජිනිය කියන්නේ. ඉතින් තල්තල් ගැන දැනගන්න කලින් ඇය ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම ඒ ගැන මීට කලින් කරපු වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරන්නම්. කැමති කෙනෙක්ට ඒකත් බලන්න හැකියාව තියෙනවා. අපි තල්තල් කියලා කිව්වට චීන ඉතිහාසය ඇතුළේ මොහු හැඳින්වෙන්නේ තොක්තොා කියන නමින්. ඒ වගේම ඔහුට දයොන් කියන අනවර්ථ නාමයක් පාවිච්චි වෙලා තියෙනවා. මේ දයොන් කියන එකේ තේරුම තමයි මහා ධෛර්යය. එහෙම නැත්නම් මහා නිර්භීතකම කියන එක. කොහොම හරි ඉතින් මෙයාගේ ඇත්ත නම තොක්තොා වුණාට මම වීඩියෝ එකේ ඉස්සරහට මෙයාව හඳුන්වන්න තල්තල් කියන නම පාවිච්චි කරන්නම්. මොකද ඒ නම අපිට හුරු පුරුදු නිසා. කොහොම හරි ඉතින් ඉතිහාසයේ තියෙන විදිහට මේ තල්තල් ඉපදිලා තියෙන්නේ 1314 දී. ඒ මර්කිඩ් වංශාධිපති මජර් ඩේට දාව. මේ මජර් ඩේ එහෙම නැත්නම් තල්තල්ගේ තාත්තා චුවාන් විදිහටත් හැඳින්වෙනවා. ඒ වගේම යුවාන් අධිරාජ්‍යයේ ප්‍රධාන නිලධාරියෙක් වුණු මර්කිඩ් බයාන් තමයි මේ තල්තල්ගේ මාමා. මොංගෝලියානු සම්භාවයක් සහිත මේ තල්තල් කොන්ෆියුෂියානු අධ්‍යාපනය ලැබලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. යුවාන් අධිරාජ්‍යය ඇතුලේ තල්තල්ගේ භූමිකාව නිර්මාණය වෙන්න ඔහුගේ මාමා වුණු බයාන්ගේ ක්‍රියාකලාපයේ බෙහෙවින්ම බලපෑම. ඒක නිසා අපිට තල්තල් ගැන කතා කරද්දී ඔහුගේ මාමා ගැන කතා නොකරම බෑ. ඒ වගේම මේ තල්තල්ගේ පරම්පරාව චෙන්ගිස් ખાන්ගේ පරම්පරාවෙන් පැවතෙනවා කියලා සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා. කොහොම වුණත් තල්තල්ගේ මාමා වුණු බයාන් තල්තල්ව තමන්ගේම දරුවෙක් වගේ තමයි හදාගෙන තියෙන්නේ. ඔහු යුවාන් අධිරාජ්‍යයේ හිටපු බලවත්ම ජෙනරාල්වරයෙක් සහ මහා මන්ත්‍රීවරයෙක් වෙනවා. තල්තල් පොඩි කාලේ ඉඳලම තමන්ගේ මාමා යටතේ ඉතිහාසයේ යුද්ධ කෞශල්‍ය සහ චීන මොංගල් පරිපාලනය ඉගෙනගෙන තියෙනවා. මේ බයාන් තෝගන් තේමුර් බලයට පත් වෙන කලින් ඉඳලම හිටපු රජවරුන් යටතේ විශාල බලයක් තියාගෙන හිටපු නිලධාරියෙක්. කොහොම හරි ඔහු තෝගන් තේමුර් බලයට පත් වුණාට පස්සේ ඔහුගේ සමීපතම උපදේශකයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. බයාන් සහ අධිරාජ්‍ය අතර තිබුණු මේ සමීප සම්බන්ධය නිසා තමයි තල්තල්ට ඉතාමත් පහසුවෙන් රාජ්‍ය සභාවේ තනතුරකට පත් වෙන්න හැකි වුණේ. බයාන් කියන්නේ මොංගෝලියානු හිතවාදියෙක්. ඒ නිසා ඔහුගේ බලය යුවාන් රාජ්‍ය සභාවේ හිටපු චීන වංශාධිපතිවරුන්ට බාධාවක් වුණා. මොකද මේ බයාන් බල තුලනය වෙනුවට මොංගෝලියානු සම්භවයක් සහිත පිරිසගේ බලය වැඩි දියුණු කරන්න උත්සාහ කරපු නිසා. බයාන් අරගෙන ගියපු චීන විරෝධී ප්‍රතිපත්ති නිසා යුවාන් රාජ්‍ය සභාවේ බලය ක්‍රමයෙන් බිඳ වැටෙන මට්ටමකට ආවා. විශේෂයෙන් චීන රාජ්‍ය සේව විභාග පද්ධතියේ తాවකාලිකව අත්හිටුවීම් වගේ කාරණා නිසා මේ තත්ත්වය තවත් දරුණු වුණා. ඒ වගේම බයාන්ගේ බලය එන්නෙන්නම් වැඩි දියුණු වෙද්දී තල්තල් චීන නිලධාරීන්ගේ සහාය ලබා ගනිමින් තමන් ගැන ඔවුන් තුළ තියෙන විශ්වාසය වැඩි දියුණු කරගත්තා. එහෙම කරලා ඔහු කරේ තමන්ගේ මාමට එරෙහිව චීන නිලධාරීන්ගේ සහාය ලබා ගත් එක. ඒත් එක්කම ඔහුට හැකි වුණා යුවාන් අධිරාජ්‍යයේ අවසන් අධිරාජ්‍යය වුණු තෝගන් තේමුර්ගෙත් විශ්වාසය දිනා ගන්න. මේ විශ්වාසයත් එක්ක ඔහු 1340 දී
තෝගන් තේමුර්ගේ අනුදැනුම ඇතුව බයාන්ට එරෙහිව චෝදනා ගොනු කරා. එතැනදී ඔහු තමන්ගේ මාමවුණු බයාන්ට එරෙහිව අධික බලය භාවිතය සහ රාජ්‍යයේ ස්ථාවරත්වයට තර්ජනයක් වීමකින් චෝදනා ඉදිරිපත් කරා. මෙතැනදී තල්තල්ට පුළුවන් වුණා රාජ්‍ය සභාවේ චීන මොංගොල් දෙපාර්ශවයේම නිලධාරීන් එකතු කරලා බයාන්ව බලයෙන් පහ කරන්න. කොහොම හරි මේ විදිහට තල්තල්ට හැකි වෙලා තියෙනවා 1340 දී තමන්ව පුංචි කාලේ ඉඳන් තමන්ව තාත්තෙක් වගේ බලාගත්ත මාමව බලයෙන් පහ කරන්න. කොහොම හරි මේ විදිහට බලයෙන් පහ කරපු බයාන්ව යුවාන් අධිරාජ්‍යයෙන් පිටුහල් කරලා තියෙනවා. සමහර මූලාශ්‍රවල තියෙන විදිහට මේ විදිහට පිටුහල් කිරීමෙන් පසු ඔහු මිය ගිහින් තියෙනවා. නමුත් සමහර තැන්වල මේ බව සඳහන් වෙන්නේ ඔහු පිටුහල් කරලා ඝාතනය කරා කියලා. කොහොම හරි බයාන්ව පිටුහල් කිරීමෙන් පස්සේ 1340 දී තල් බයාන් ඊට කලින් කටයුතු කරපු මහා මන්ත්‍රී තනතුරට පත් වෙලා තියෙනවා. 1340 344 අතර කාලයේදී. මෙන්න මේ අතරතුර කාලයේ ඔහුගේ පළමු නිල කාලය කියලා තමයි හැඳින්වෙන්නේ. බයාන්ව පිටුවහල් කරපු සිදුවීම සම්බන්ධයෙන් සමහර මූලාශ්‍රවල තියෙන විදිහට මේ සිදුවීම වෙලා තියෙන 1340 මාර්තු මාසයේදී. මෙන්න මේ කාලයේදී බයාන් ගම්බද ප්‍රදේශයක දඩයම් කරමින් ඉද්දී ඒ වෙලාවේ දඩයම අවසන් කරලා ඔහු නැවත මාලිගාවට ඇතුල් වෙන්න හදද්දී මාලිගාවේ ගේට්ටු වහලා දාලා ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි ඔහුට චෝදනා ඉදිරිපත් කරලා ඔහුව පිටුවහල් කරලා තියෙන්නේ. බයාන් මේ විදිහට පිටුවහල් කරලා බයාන්ගේ තනතුරට පත්වෙච්ච තල් තමන්ගේ ජීවිත කාලේ වඩාත් ප්‍රශංසනීයම ඉතිහාස කර්තාව ඉටු කරන්නේ 1340ත් 1344 අතර කාලයේදී. ඒ 1343 දී ලියාවෝ ජින් සහ සොන් රාජවංශවල රාජවංශික ඉතිහාසයන් ඉක්මනින් සම්පාදනය කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීමත් එක්ක ඔහුගේ මේ මඟ පෙන්වීම යටතේ අති විශාල ඉතිහාසයක් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත වඩාත් විශ්වාසනීයව නිවැරදිව ලියා තබන්න හැකි වෙලා තියෙනවා. මේ විදිහට තල්තල්ගේ අනුදැනුම යටතේ සම්පාදනය කරපු ඉතිහාස ග්‍රන්ථ 3 තමයි ලියාවෝ රාජවංශයේ රාජවංශික ඉතිහාසය, ජින් රාජවංශයේ රාජවංශික ඉතිහාසය සහ සොන් රාජවංශයේ රාජවංශික ඉතිහාසය කියන්නේ. කොහොම වුණත් මේ කාලේදී සමහර චීන විද්වතුන් කිතන්වරු සංචාරක මිලේච්ඡන් වගේ ජන කොට්ටාසයක් නිසා ඔවුන්ගේ ලියාවෝ රාජවංශයේ නිල ඉතිහාසයක් විදිහට ග්‍රන්ථ සම්පාදනය සඳහා සුදුසු නැහැ කියලා තර්ක කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ලියාවෝ රාජවංශයේ නීත්‍යානුකූල රාජවංශයක් ලෙස සැලකිය යුතුද යන්න පිළිබඳව ආරවුල නිසා මේ ග්‍රන්ථය වර්ෂයක් ඇතුළත සම්පාදනය කරලා තල් විසින් මේ රාජවංශ තුනම නීත්‍යානුකූල රාජවංශයන් විදිහට නම් කරලා තියෙනවා. කොහොම වුණත් වර්තමාන ඉතිහාසඥයන් සඳහන් කරන විදිහට මේ තල්ගේ අනුදැනුම යටතේ සම්පාදනය කරපු ලියාවෝ රාජවංශය පිළිබඳ ග්‍රන්ථය තාක්ෂණික දෝෂ රාශියක් සහිත අඩු නිවැරදිතාවයකින් යුක්ත ග්‍රන්ථයක් විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තල්ට හැකි වෙලා තියෙනවා තෝගන් තේමුර්ගේ විශ්වාසය දිනාගෙන රාජ්‍ය සභාව ඇතුලේ චීන සහ මොංගෝලියානුවන් අතර තිබුණු අර්බුද සමනය කරන්න. ඒ වගේම ඔහු කියලා තියෙනවා යුවන් රාජ්‍ය සභාව සහජීවන නීත්‍යානුකූල රාජවංශ සංකල්පෙ පිළිගෙන ඒ හරහා යුවන් අධිරාජ්‍ය මොංගෝලියානු හා චීනය එක්සත් කළ අධිරාජ්‍ය බවට පත් වෙන්න ඕනි කියලා. ඉතින් චීන ඉතිහාසය දිහා අවබෝධයෙන් බලද්දී අපිට පැහැදිලි වෙනවා ඔහු මේ සඳහන් කරපු සහජීවන නීත්‍යානුකූල රාජවංශය. ඒ කියන්නේ චීන සහ මොංගෝලියානු පාලකයන් සහජීවනයෙන් පාලනය කරපු රාජ සභාව ඔහු ප්‍රධාන රාජ මන්ත්‍රී ධූරයේ දරපු කාලයේ අතරතුර යම් තාක් මට්ටමකට හුට්ටිටු කරගන්න හැකි වෙලා තියෙනවා කියලා. නමුත් මේ තල්තල් බලාපොරොත්තු වෙච්ච හැමදේම ඉෂ්ට කරගන්න තරම් කාලයක් දෛවය විසින් ඔහුට ලබා දීලා නැහැ. මොකද ඔහු ඉතාමත් කෙටි දූර කාලයකට පස්සේ 1344 දී විශ්‍රාම යනවා. මෙන්න මේ 1340ත් 1344ත් අතර ඔහුගේ දූර කාලය ඔහුගේ පළමු දූර කාලයේ විදිහට තමයි පිළිගැනෙන්නේ. නමුත් ඉතින් ඔහුට බලාපොරොත්තු වුණු විදිහට වැඩි කාලයක් නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද 1349 වර්ෂයේදී තෝගන් තේමුර් අධිරාජ්‍ය ඔහුව නැවතත් රාජ්‍ය සභාවට කැඳවන නිසා. අධිරාජ්‍ය මේ වතාවේ ඔහු රාජ්‍ය සභාවට කැඳවන්නේ මිනිසුන් අතර තොක්තොවා ඇත. අශ්වයන් අතර ෆ්‍රෑන්ක් අශ්වයා ඇත.
දෙදෙනාම ඔවුන්ගේ කාලේ වඩාත් කැපී පෙනෙන අයයි. ඔන්න ඔය වගේ වැකියකුත් කියලා. තල්තල් ඉතාමත් කෙටි දූර කාලයකට පස්සේ 1344 දී විශ්‍රාම ගියේ ඇයිද කියන කාරණය හොයලා බලද්දී අපිට චීනයේ භූගෝලීය පිහිටීම සහ යුවන් අධිරාජ්‍ය ඉතිහාසය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න වෙනවා. කොහොම හරි මෙන්න මේ කාලයේ වෙද්දී වසරකට දින කිහිපයක් යුවන් අධිරාජ්‍යයේ එක් පැත්තක් විශාල වශයෙන් ගම් වතුරට මුහුණ දීලා මිනිස්සු පීඩාවට පත් වෙද්දී අගනුවර ආශ්‍රිත ප්‍රදේශයට ජල හිඟයක් බලපෑවා. මොකද මෙන්න මේ කහගඟ නිසා රටේ එක පැත්තක් වතුරෙන් යට වෙද්දී තව පැත්තකට හරි ජල මූලාශ්‍රයක් තිබ්බේ නැති නිසා. මෙන්න මේකට විසඳුමක් විදිහට තල්තල් 1344 දී දඩු අගනුවරට එහෙම නැත්නම් වර්තමානයේ බීජිං වලට ජල ප්‍රවාහනය පහසු කිරීමට යොන්ඩින් ගඟ හරවා යවන්න සැලසුම් කරනවා. මෙන්න මේකට රටේ ජනතාවගෙන් සහ රාජ්‍ය සභාවෙන් නිලධාරීන්ගෙන් විශාල විරෝධයක් එල්ල වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි තල්තල් මුලින්ම තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙන්නේ. කොහොම හරි මේ විදිහට තල්තල් ඉල්ලා අස් වුණාට පස්සේ කහගඟේ ගම් වතුර නිසා යුවන් අධිරාජ්‍යයේ නගර ගණනකට දැඩි ලෙස ගම් වතුර පීඩා ඇති වෙලා තියෙනවා. ඊට අමතරව මේ කාලය අතරතුර මුහුදු කොල්ලකරුවන්ගේ බලපෑමත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී මහඇලේ ගහෝ බලකොටුව තිබුණේ ලුණු ජාවාරම්කාරයෙක්ගේ පාලනය යටතේ. මෙන්න මේ දේවල් නිසා ධාන්‍ය ප්‍රවාහනය එතකොට රටේ ආර්ථිකය ආරක්ෂාව කියන හැම දෙයක්ම වගේ අඩාල වෙලා තිබිලා තියෙන්නේ. මේ කාරණා කිසිම එකකට තල්තල්ගෙන් පස්සේ මහා මන්ත්‍රීවරයා වුණු බර්බුකාට විසඳුම් අරගෙන එන්න හැකි වෙලා නැහැ. මෙන්න මේ හේතුව නිසා තමයි තෝගන් තේමුරාර අපි අර කලින් කිව්වා වගේ මහ විශාල වැකියක් කියලා තල්තල්ව නැවතත් තනතුරේ පිහිටවලා තියෙන්නේ. කොහොම හරි ওই විදිහට නැවත බලයට පත් වුණ තල්තල් 1350-51 අතර කාලයේ ශීත ඍතුවේදී මුහුදු කොල්ලකරුවන්ගේ නායකයෙක් වුණු ෆෑන් ගුවේෂෙන්ට එරෙහිව හමුදාමේ කැරැල්ලක් දියත් කරලා තියෙනවා. නමුත් මේ තැනදී මේ මුහුදු කොල්ලකරුවන්ගෙන් යුවන් අධිරාජ්‍යයේ තල්තල් ප්‍රමුඛ හමුදාව පැරදිලා තියෙනවා. ඊට පස්සේ තල්තල් උත්සාහ කරලා තියෙනවා ගම් වතුර පාලනය කරන අදහසින් ඒ වෙනුවෙන් ව්‍යාපෘතියක් දියත් කරන්න. එහෙම හිතලා ඔහු තෝගන් තේමුර්ගෙත් උදව් ඇති ඔහුගේ අවසරය ඇතිව මහා ඇල අලුත් වැඩියා කිරීමේ මාර්ගයක් විදිහට කහගඟෙහි දකුණු වැලට හරවා යවන්න අලුත් ජල මාර්ගයක් නිර්මාණය කරන්න තීරණය කරලා තියෙනවා. මෙතනදී ඔහු තෝගන් තේමුර්ගෙත් අවසර ඇතිව 1351 අප්‍රේල් මාසයේදී සිවිල් සේවකයන් 1,50,000ක් එතකොට හමුදා සොල්දාදුවන් 20,000ක් වගේම යස්තුක් කඩදාසි මුදල් 18,45,636ක් අලුතෙන් මුද්‍රණය කරලා මේ ශ්‍රම ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ කතාව ඇහුනම ඔයාලට හිතෙන්න පුළුවන් අපි මේ කතා කරන කාලේදී කොහෙද කඩදාසි මුදල් භාවිතා වුනේ කියලා. ඇත්තටම ලෝකේ පළවෙනි කඩදාසි මුදල් වාර්තා වෙන්නේ චීනෙන්. ඒකත් 11 වෙනි සියවසේදී විතර. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 960ත් 1279ත් අතර කාලයේදී පාලනය අරගෙන ගිය සොන් රාජ වංශයෙන් තමයි ලෝකේ පළවෙනි වතාවට කඩදාසි මුදල් පිළිබඳ තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් අපි මේ කතා කරන්නේ 1350-51 අතර කාලයේදීනේ. ඉතින් මේ කාලයේ වෙදී යුවන් රාජවංශය තුලත් යුවන් අධිරාජ්‍යය තුලත් මේ කඩදාසි මුදල් කියන එක නීත්‍යානුකූල මුදල් ඒකකයක් විදිහට පිළි අරගෙන තිබුණා. කොහොම නමුත් ඉතින් මේ කාලයේ වෙද්දී යුවන් අධිරාජ්‍යය යම්කිසි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තිබ්බේ. විශේෂයෙන් අධිරාජ්‍යයේ භාණ්ඩාගාරයේ සතුව තිබුණු රිදී සංචිත ප්‍රමාණයේ සීමා සහිත වීම නිසා මේ කාලයේ වෙදී කඩදාසි මුදල් නිකුත් කිරීම සීමා කරලා තිබුණා. නමුත් මෙතනදී තල්තල් මේ ව්‍යාපෘතිය සඳහා යොදවලා තිබුණු සොල්දාදුවන් සහ සිවිල් සේවකයන්ට බැටුප් ගෙවන්න අවශ්‍ය නිසා ඔහු තීරණය කරනවා මේ කඩදාසි මුදල් මිලියන 2ක් ප්‍රින්ට් කරන්න. එහෙම නැත්නම් කඩදාසි මුදල් මිලියන 2ක් නිකුත් කරන්න. ඔහුගේ මේ තීරණය යුවන් අධිරාජ්‍යයේ සමස්ත ආර්ථිකයටම නරක විදියට බලපාලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ වාර්තා වෙන්නේ. ඒ වගේම මේ අතරතුර කාලයේදී උත්සාහ කරලා තියෙනවා චීනයේ ජියන්ගන් සහ දඩුවංගනුවර අතර සම්බන්ධ කරන මහා ඇලේ කොටස නැවත විවෘත කරන්න. නමුත් ඒ අවුරුද්දේදීම ආපහු වතාවක් යුවන් අධිරාජ්‍ය ඇතුළේ විශාල කැරැල්ලක් ඇති වෙච්ච නිසා මේ මහා ඇලේ කොටස විවෘත කරන එක නතර වෙලා තියෙනවා.
ඉතින් මේ විදිහට බලද්දී අපිට පේනවා තල්තල් යුආන් අධිරාජ්‍යයේ නැවත නගා සිටුවන්න. එතකොට යුආන් අධිරාජ්‍යයේ මුහුණ දීපු දේශපාලන අර්බුද සහ විවිධ භූගෝලීය අර්බුද විසඳන්න විශාල උත්සාහයක් දරලා තියෙනවා කියලා. නමුත් කුමක් හෝ හේතුවකට ඒ කාලේ තිබුණු දේශපාලන සහ විවිධාකාර හේතු නිසා ඔහු හිතපු තරම් සාර්ථකත්වයක් ඔහුට ළඟා කරගන්න හැකි වෙලා නැහැ. ඉතින් ඔය අතරතුර 1951 දී තල්තල් කහ හමුදාව එක්ස්රැස් කරලා රතු ටර්බන් වරුන්ගේ පාලනය යටතේ තිබුණු ෂූෂෝ නගරේ නැවතත් යුආන් පාලනය යටතට අරගෙන ප්‍රබල රතු ටර්බන් නායකයෙකුත් අල්ලගෙන තියෙනවා. දින 6ක් ඇතුළත මහා සංග්‍රාමයකින් පස්සේ ඔහුට මේ විදිහට 1352 ඔක්තෝබර් 23 වෙනිදා ෂූෂෝ නගරය අල්ලගන්න පුළුවන් වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කොහොම හරි 1353ත් 54ත් අතර වගේ කාලයේ වෙද්දී යුආන් අධිරාජ්‍යයට තිබුණු රතු ටර්බන් වරුන්ගේ බලපෑම සම්පූර්ණයෙන් වගේ නැති වෙලා තියෙනවා කියලා තමයි සමහර මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. මේකට සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනි තල්තල්ට කියන එක වර්තමාන ඉතිහාසඥයෝ පවා පිළිගන්න කාරණයක්. ඒත් මේ වෙද්දිත් මහ ඇලේ ගාව බලකොටු තිබිලා තියෙන්නේ ෂැන් ෂින්චෙන් කියන ලුණු ජාවාරම්කරුවගේ පාලනය යටතේ. ඊට අමතරව මුහුදු කොල්ලකරුවන්ගේ බලපෑමුත් මේ කාලේ තදින්ම දැනලා තියෙනවා. මෙන්න මේක නිසා අගනුවරට ධාන්‍ය වර්ග අරගෙන එද්දි බාධාවන් එල්ල වෙලා තියෙනවා. මේ කාරණේ නිසා අගනුවර යම් තාක් දුරකට ධාන්‍ය හිඟයක් එහෙම නැත්නම් ආහාර අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තල්තල් දකුණෙන් ගොවීන් 2000ක් අරගෙන ඇවිත් අගනුවර ආශ්‍රිතව සහල් වගාව ආරම්භ කරන්න විශාල මුදල් සම්භාරයක් යොදවලා තියෙනවා. ඉතින් ඔයාලා මීට කලින් සූර්යදියන එහෙම නැත්නම් එම්ප්‍රස් කී බැලුවනම් ඔයාලට මතක ඇති ඒ ඩ්‍රාමා එක පටන් ගන්න මේ වගේ ලුණු ජාවාරම් කරුවන් සම්බන්ධ අර්බුදයකින්. ඇත්තටම ඒ කාලේ වෙද්දී ගෝරියෝව ඒ කියන්නේ කොරියාව සහ යුආන් අධිරාජ්‍ය දෙකම මුහුණ දීපු තදබල අර්බුදයක් තමයි මේ ලුණු ජාවාරම් කරුවන්ගේ ආර්ථික සහ දේශපාලනික බලය එන්නෙන්නම් වර්ධනය වීම. මේක මේ රාජධානි දෙකටම විශාල විදිහට තර්ජනයක් වෙලා තිබුණේ මේ කාලේදී. ඒකට හේතුව මේ කාලයේ වෙද්දී ලුණු කියන භාණ්ඩය අති සුඛෝපභෝගී භාණ්ඩයක් විදිහට අධික මිලකට විකිරෙන භාණ්ඩයක් විදිහට පැවතිච්ච නිසා. ඉතින් මේ කාර්යයට අමතරව ඔයාලට කියන්න ඕනේ මම මේ නිතරම වගේ කියපු මහ ඇල ගැනත්. මහ ඇල කියන්නේ ලෝකයේ මිනිසුන් විසින් නිර්මාණය කරපු දිගම ජල ප්‍රවාහන පද්ධතිය. මේ මහ ඇල හරහා චීනයේ වෙනම ශිෂ්ටාචාරයක් සංස්කෘතියක් බිහි වුණා. ඉතින් කොහොම හරි 1353 දී මේ තල්තල් මහ ඇලේ ගාව බලකොටු බේරගන්න මෙහෙයුමක් දියත් කිරීම ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් ඔහු සෙබළු කැඳවුවත් ඔහුට මේ කාර්ය අවසන් කරන්න හැකි වෙලා නැහැ. ඒකට හේතුව කී අධිරාජනීයගේ පෙළඹවීම මත තෝගන් තේමුර් අධිරාජ්‍ය තල්තල්ට බොරු දූෂණ චෝදනාවක් සිදු කළ ඔහු තනතුරෙන් පහ කිරීම. කොහොම හරි මේ තල්තල්ගේ අවසානයේ ඉතිහාසයේ සටහන් වෙලා තියෙන්නේ යුආන් අධිරාජ්‍යයෙන් බිහිවුණු අන්තිම බලවත් පුද්ගලයාගේ අවසානයේ විදිහට. මොකද තෝගන් තේමුර් කියන්නේ එතරම් බලවත් විදිහට රට පාලනය කරපු අධිරාජ්‍යයක් නෙවෙයි. විශේෂයෙන් යුආන් අධිරාජ්‍යයේ තෝගන් තේමුර්ගෙන් පස්සේ අවසන් වෙන්න හේතුවත් ඔහුගේ මේ බොහොම මන්දගාමී එහෙම නැත්නම් තීරණ ගන්න බැරි එහෙම නැත්නම් අනිත් අයගේ මතයට නැමෙන සුළු කිසිම ශක්තිමත් නැති පාලන ක්‍රමය. කොහොම හරි මෙතනදී කී අධිරාජිනී ආයුෂිරිදර කුමාරයාගේ සහ හමා හෙවත් තල්තල්ගේ කලින් අනුගාමිකයෙක් වුණු පසුකාලීන බලය නිසා ඔහුට ඉරිසියා කරපු පුද්ගලයාගේ උදව්වෙන් තල්තල්ට එරෙහිව බොරු චෝදනා පත්‍රයක් තෝගන් තේමුරුට ඉදිරිපත් කරනවා. මේ තෝගන් තේමුර් කිසි දෙයක් හොයා නොබලා එතනදී තල්තල්ව දූරෙන් පහ කරලා ඔහු පිටුවහල් කරන්න කටයුතු කරනවා. මෙන්න මේ තැනදී තමයි තල්තල් මොනතරම් රාජපක්ෂපාතී මිනිස්සෙක්ද කියන එක ඔප්පු වෙන්නේ. මොකද ඒ වෙද්දි රටේ සමස්ත හමුදා බලය තිබුණේ තල්තල් සතුව. අවශ්‍ය නම් තල්තල්ට දුර්වල පාලකයෙක් වුණු තෝගන් තේමුර් වුණත් ඔහු සතුව තිබුණු හමුදා බලය උපයෝගී කරගෙන විනාශ කරන්න හැකියාව තිබුණා. නමුත් තල්තල් සිද්ධ කරන්නේ තමන්ව බලයෙන් පහ කරාම
1354 ජනවාරි 7 වෙනිදා තමන්ගේ හමුදාව අමතලා තමන්ගෙන් පස්සේ බලයට පත්වෙන නිලධාරියාට පක්ෂපාතී වෙන්න කියලා හමුදා නිලධාරීන්ගෙන් හමුදා සෙබළුන්ගෙන් ඉල්ලපු එක. මේකත් එක්කම ඔහු වෙනුවට වෙනත් නායකයෙක් යටතේ ඉන්න අකමැති වුණු බොහෝ සෙබළුන් කැරලිකරුවන්ට එකතු වෙලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ සමහර මූලාශ්‍රවල සටහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමන් පටන් ගත ව්‍යාපෘති අතරමඟ අත්හැරලා තමන්ගේ පාලනය යටතේ හිටපු හමුදා සෙබළුන්ට තමන්ගෙන් පස්සේ තනතුරට පත්වෙන නිලධාරියාට අවනත වෙන්න කියලා උපදෙස් දීලා පිටුවහල් වුණු තල්තල් ගැන බයෙන් හිටපු හමාගේ කුලී ඝාතකයෝ 1356 ජනවාරි 10 වෙනිදා තල්තල්ට වස දීලා ඝාතනය කරලා තියෙනවා. තල්තල්ගේ ඝාතනයෙන් පස්සේ යුවාන් අධිරාජ්‍යය පැවතෙන්නේ වර්ෂ 10ක කාලයක් විතරයි. ඒ කාලය තුළදීත් ඔහුට රතු ටර්බන් වරුන්ගේ ආක්‍රමණවලට, එතකොට වසංගතවලට, සාගතවලට, ගම් වතුරට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. අවසාන 1368 දී මින් රාජවංශයේ ආරම්භයත් සමගම ඕගන් තේමුර් මොංගෝලියාවට පැනලා යනවා. පස්සේ ඔහු මොංගෝලියාවේ උතුරු ප්‍රදේශය පාලනය කරනවා. මේ ඇති වුණු අලුත් රාජධානියට තමයි උතුරු යුවාන් රාජවංශය කියලා කියන්නේ. මේ හැම දෙයක්ම සිදු වෙලා සියවස් ගානකට පස්සේ ඒ අතීතයේ දිහා බලන වත්මාන ඉතිහාසඥයෝ සඳහන් කරන්නේ තල්තල්ට එදා ඒ විදිහ අවසානයක් උරුමුනේ නැත්නම් යුවාන් රාජධානිය බිඳ නොවැටෙන්න තිබුණා කියලා. මොකද තෝගන් තේමුර් ස්වභාවයෙන්ම නායකත්ව ලක්ෂණ අඩු පාලකෙක්. ඔහුගේ අඩුව පිර වුණේ තල්තල්ගේ ශක්තිමත් හමුදා පාලනය සහ පරිපාලන තීන්දුව తీරන නිසා. ඒත් තල්තල්ගේ අවසානයත් එක්කම රටේ සමස්ත ආරක්ෂාවම බිඳ වැටුණා. මෙතනදී මම ඔයාලට කියන්න ඕනේ මේ අපේ රටේ මේ සූර්ය දියණිය කියලා මේ කතාව විකාශනය වුණත් ඇත්තටම මේ කී අධිරාජ්‍යනීය සහ තල්තල් අතර ඉතිහාසය ඇතුලේ සමීප සම්බන්ධකමක්, ඒ කියන්නේ දැඩි හිතවත්කමක් තිබුණ බවක් සඳහන් වෙන්නේ නැහැ. කොහොම නමුත් කී අධිරාජ්‍යනීයගේ ක්‍රියාකලාපයේ තමයි තල්තල්ගේ විනාශයට හේතුව. ඒ බව නම් ඉතිහාසයේ සටහන් වෙලා තියෙනවා. ඇත්තටම මට අපේ රටේ සූර්ය දියණිය නමින් මේ කී අධිරාජ්‍යනීයට කිව්වට ගෝරියෝ ඉතිහාස මූලාශ්‍රවල වගේම යුවාන් සහ මින් රාජවංශවල මූලාශ්‍රවල ඇය බලකාමී දූෂණ වංචා සිදු කළ තැනැත්තියක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඇය බලය වෙනුවෙන් තමන්ගේ උපම්බිම වුණු ගෝරියෝවට ද්‍රෝහී වුණා කියලා සඳහන් වෙනවා. කොහොම වුණත් යුවාන් අධිරාජ්‍යයේ බිඳ වැටීමට ඇගේ අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඉතින් ඇත්තටම කී අධිරාජ්‍යනීය යුවාන් රාජවංශයේ අවසන් අධිරාජ්‍යනීය විතරක් නෙවෙයි. ඇය තමයි යුවාන් රාජවංශය අවසන් වීමට හේතු වුණු අධිරාජ්‍යනීය. ඉතින් ඔන්න ඔහොම තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ඔයාලා ගොඩක් කාලයක් තිස්සේ මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් මේ විදිහට අරගෙන එන්න ලැබීම ගැන සතුටු වෙනවා. තව ඔයාලට දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් වෙලාවට ඒවට රිප්ලයි කරන්නම්. ඒ වගේම තමයි කැමති අයට අපේ WhatsApp channel එකට join වෙන්න අවස්ථාව තියෙනවා. මම ඒකේ link එකත් ඔයාලට community post වල දාලා තියන්නම්. ඒත් එක්කම කැමති අපේ Facebook page එකත් follow කරගෙනම යන්න. ඉතින් ලබන සතියේත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.